හැමෝම සාදරයෙන් පිළිගන්නවා Meaningful Conversations podcast එකකට. ඉතින් අදත් අපි හම්බ වෙනවා තවත් කතාවක් එක. අද අපි මොකක් ගැනද කතා කරන්න යන්නේ? අපි අලුත් වැඩක් පටන් ගන්න යන්නේ නේද? ඒක ගැන අපි පොඩ්ඩක් කතා කරත්. ඔව්. ඒක තමයි රවුල මචං හුඩ් එක. මෙල්බන් වල මේ ඉරිදා. ඒ කියන්නේ ජනවාරි 4 වෙනිදා අපේ පළවෙනි රවුල මචං හුඩ් කැචප් එක තියෙනවා. ගොඩක් කට්ටිය අහනවා රවුල කියලා කිව්වහම මොකද්ද මේ රවුල කියලා කියන්නේ කියලා. රවුල කියලා කියන්නේ අපි හදපු කමියුනිටි එකක්. ඒක තමයි තමන්ගේ ජීවිතය දියුණු කරගන්න ගමන් එකිනෙකාට සහෝදරත්වයෙන් උදව් කරන්න කැමති ශ්‍රී ලාංකික තරුණ පිරිසකගේ එකතුවක්. ඉතින් අපේ රවුල මචං හුඩ් එකේ ඉන්න සෙට් එක තමන්ගේ health and fitness goals achieve කරගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ කියන්නේ අපි දන්නවා ශාරීරික සෞඛ්‍ය හොඳින් තිබ්බේ නැත්නම් වෙන මොනවත් කරලා වැඩක් නැහැ. තමන්ට ලෙඩ දුක් තියෙනවා නම් ඒ කරන එක වැඩක්වත් හරියට කරගන්න බෑ. ඉතින් මෙතන ඉන්න කට්ටිය එක එක ලෙවල් වලින් තමන්ගේ ශාරීරික සෞඛ්‍ය හොඳින් තියාගන්න මහන්සි වෙලා වැඩ කරනවා. ඒ වගේම අනිත් විශේෂත්වය තමයි personal development කියන එක. ඒ කියන්නේ පෞරුෂත්ව සංවර්ධනය කියන එකටත් මේකේ ඉන්න සෙට් එක උනන්දුවෙන් කැප වෙලා තමන්ගේ පෞරුෂත්වය දියුණු කරගන්න කොහොමද තමන්ගේ leadership skills හදාගන්නේ, තමන්ගේ social skills හදාගන්නේ. ඒ skills ඉගෙන ගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. අපිට තියෙනවා දැන් community එකට එකතු වෙලා තමන්ගේ challenges openly share කරලා ඒ වලට විසඳුම් හොයන්න. තමන්ගේ පෞරුෂත්වය දියුණු කරගෙන ඒවා head on face කරන්න අවස්ථාවක් හම්බෙන තැනක් තමයි මේ රවුල මචං හුඩ් එක කියලා කියන්නේ. ඒක මේ අලුත් එකක් කියලා කිව්වට මං ඉස්සෙල්ලා ගොඩක් කලින් ඉඳන් ඔයා අපි මේක ඩෙවලොප් කරගෙන ආපු ප්‍රෝග්‍රෑම් එකක් තමයි නේද? ඒක ගැන අපි පොඩ්ඩක් කතා වුණත්. ඒ කියන්නේ මෙල්බන් වලට ඇත්තටම අලුත් වැඩක්. මොකද මෙහෙම in person මෙල්බන් කැචප් එකක් අපි තියලා නැහැ. හැබැයි මේක ගැන මේකේ පොඩ්ඩක් පසුබිම ගැන කියලා කිව්වොත් එහෙම මේක පටන් ගත්තේ 2020 අවුරුද්දේ. අපි දන්නවා දැන් 2020 වගේ කාලය ඇතුළත නිකන් කොවිඩ් එකත් එක්ක ගොඩක් කට්ටිය අයිසොලේට් වෙලා ඉඳලා ડિප්‍රෙෂන් එක ගොඩක් කට්ටිය මානසිකව පොඩ්ඩක් ව්‍යවුල්තාවයක හිටියනේ. ඉතින් 2021 22 වගේ කාලය ඇතුළත අපි ඔන්ලයින් මේක සතිය ගානේ කැචප් එකක් කරා. ඊට පස්සේ අපි 2024 අවුරුද්දේ ලංකාවේ කොළඹ පළවෙනි in person කැචප් එක තිබ්බා. ඉතින් ඒකටත් ලොකු රෙස්පොන්ස් එකක් තිබ්බා. ඒකට මට මතකයි නුවර ඉඳන් කොළඹට තකහණියක් එක්කෙනෙක් ආවා අපේ මචං හුඩ් එකට ජොයින් වෙන්න. ඉතින් ඒක අපි එතන ගොඩක් පොසිටිව් ෆීඩ්බැක් එකක් ආවා අපිට. ඒකෙන් පස්සේ තමයි අපි හිතුවේ මෙල්බන් වලත් මේ වැඩේ පටන් ගන්න ඕනයි කියලා. ඔව් ඒක ඇත්තනේ. එතකොට අන්තිම ගොඩක් හොඳ අවුට්කම්ස් ටිකක් එනවා ඒ වගේ මේ තැනක කට්ටියක් එක්ක එක සාමාන්‍ය විදිහට හිතන කට්ටියක් එක්ක එකතු වුණාම ගොඩක් හොඳ අවුට්කම්ස් එනවා ඉන්ඩිවිජුවලි එනකොට කමියුනිටි එකත් එක්කත් මේ ලොකු ගමනක් යන්න පුළුවන් නේ ඒකට. මොන හරි කියන්නේ දැන් අපි ඔන්ලයින් කරලා තියෙන ප්‍රෝග්‍රෑම්ස් වලින් ඔය කොළඹ කරපු එකත් එක්ක බලද්දි මොනවද තියෙන හොඳ අවුට්කම්ස් ටිකක් ඔයා දැකලා තියෙන? ඔව් ඒ කියන්නේ දැන් අනිවාර්යයෙන්ම දැන් අපි අර කතා කරනවානේ දැන් අපේ තියෙන ෆිලොසොෆි එකේ තියෙනවා සේජෝරියස් ෆිලොසොෆි එකේ තියෙන මූලික පදනම තමයි අපේ බොඩි එක අපි ගැන අපි සලකලා වැඩ කරනවා, අපේ මයින්ඩ් එක ගැන සලකලා වැඩ කරනවා, ඒ වගේම ස්පිරිට් එක තියෙනවා. ඒක තමයි අපේ ට්‍රයඩ් එක. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ඔය තුනටම අදාළ දේවල් අපි ප්‍රැක්ටිස් කරනවා. ඒත් එක්කම අනිත් පැත්ත තමයි මේකේ නෙට්වර්කින් ඔපචුනිටි එක. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අපි මෙල්බන් වල ඉන්නවා වැඩ කරන කට්ටිය ඉන්නවා, ඒ වගේම බිස්නස් කරන කට්ටිය ඉන්නවා, අනිත් පැත්තේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඒ හැමෝටම එක එක්කෙනාව අඳුනගෙන තමන්ගේ නෙට්වර්ක් එක පුළුල් කරගන්න ලොකු අවස්ථාවක් හම්බ වෙනවා. ඔව් නේ. ඒතකොට මේ වගේ මං හිතන්නේ මං දන්න තරමින් නම් ඒ වගේ නෙට්වර්කින් හරි ඒ වගේ කට්ටියක් එකතු කරගන්න තැනක් නැහැ මෙල්බන් වල දැනට. කොහොමද මේ කියන්නේ කට්ටිය ජොයින් වෙන්නේ කොහොමද විස්තර හොයාගන්නේ මේක ගැන? ඔව් මේකට ඔයගොල්ලන්ටත් ජොයින් වෙන්න ඕන නම් පල්ලෙන් දානවා අපේ contact details ටික. ඔයගොල්ලන්ටත් පුළුවන් WhatsApp message එකක් හරි call එකක් හරි දීලා මේකේ වැඩි විස්තර දැනගන්න. ඉතින් ඔයත් මෙල්බන් බේස් වෙච්ච කොල්ලෙක් නම් ඔයගොල්ලන්ටත් තියනවා නම් fitness goals තියනවා නම් එහෙම නැත්නම් personal development goals තියනවා නම් ඔයගොල්ලන්ට ජීවිතේ වෙනසක් කරගන්න ඕන නම් මේක හොඳ අවස්ථාවක්. එන්න අපේ කමියුනිටි එකත් එක්ක ජොයින් වෙන්න. තනියම ස්ට්‍රගල් කරපු කාලේ ඉවරයි. අපි එක්ක නැගී සිටිමු. එහෙනම් අපි තවත් කතා බහකින් හම්බ වෙනකල් ජය වේවා.